යාළුවනේ මං අද උඩින් පන්නන්න යන්නේ. උඩින් පන්නන්න යනවා කිව්වේ කාර් එකක්. මුට මෙතනින් උඩින් පැන ගන්න බෑ. කාර් එකක් උඩින් පන්නන්න යන්නේ කියලා. ඔබලා මේක දැන් බලන්න නැතුව යන්න එපා. මේක බලලා ඵලයක්. එළිය මගේ රේන්ජ් රෝවර් එකද මොකද්ද මන් දන්නේ නැහැ නවත්තලා තියෙනවා. ඒක යනවාද ඕන්නේ. පයින් යම ඇඟ අඩු වෙන්නත් එක්ක. මේ මගේ පූල් එක බලාගනි. උඹලට පූල් නැහැනේ. උඹලා ඇලවල් වල නානේ. ඇලවල් වල සබන් ගාලා නාන්නේ බල්ලොත් එනෝ මැරිච්ච. ඉතින් අපි යමන් පාර දිගේ. අපි යමන් මේ පොන්නේකුත් තරම් දුවන එක ලේසි වැඩක් නෙවෙයි. පාරේ අක්ක කෙනෙකුත් යනවා. අක්කට මගෙන් කරදරයක් වෙයිද මන් දන්නේ නැහැ. මේ අක්කගෙන අක්කා නියමයිනේ කොණ්ඩෙත් තඹ ගල්ලා. පෝ නරක ගෙනේ. නරක අක්කගෙන ටැටූ එක ගහලා ඇති. හැබැයි ගහෙන්න නැතන් යනෝනේ. එක්ක මට හිතෙන්නේ ඒකේ කොණ්ඩේ පාට වෙන්නේ නැති නේ බං. පිට රටකනේ. පිට රටක නෙමෙයි ඉන්දියාවේ බං. ඉන්දියාවේ ගෑනුන්ගේ කොණ්ඩේ කළු පාටයිනේ. අපෝ නරක ගෑණියේ නරකයි. අපි ඉස්සරහට යන් යාළුවනේ. එයාගෙන් වැඩන්නේ. එයාව අමතක කළා දාමු. මේ නගරේ හරි අමුතුයි නේද? අර මාස්ටර් ඩී කියනවා වගේ සුන්දරයි මේ නගරේ. සරා දන්නේ අපි ගැන මිතුරේ වගේ. අපි දුවලා යමු. 3 wheel එකක්වත් නෑ බං. හොරකමක් තමයි දෙන්න වෙන්නේ මේකේ. රොබරියක් දීලා මොකෙක් හරි වාහනයක් උස්සන් එමු. පණ්ඩිතකමට ගෙදර වාහනේ දාලා පයින් යන්න ඇඟ බහින්නේ කියලා. දැන් බලපන්. ෆෝන් එකකුත් උස්සන් පයින් දුවන්න උනානේ. ෆෝන් එක නෙමෙයි කැමරාව මට හිතේ. බලු බල්ලෙක් නෑ. වටේ දැන් නම් මටත් අප්පිරියයි. නෑ අප්පිරිය නෑ. බලපල්ලා. අපි ඉස්සරහට යන්. කාර් එකක් පෙන්නපන් මට. කාර් එකක්. එක කාර් එකක්. අනේ ප්ලීස්. මිරිඟුවක් පස්සේ යනවා වගේ මේක. මන් දැන් උඩින් පන්නන්නේ. මමද උඩින් පයින්නේ. කාර් එකක් නැතුව. මා විහිළුවක් දාන්න බඩු පේනෝ. කොළ පාට ලැම්බෝගිනියක්. අපි මේකේ නගිමු යාළුවනේ. ඌ නැවැත්තුව දුර තියලා. ඌ මට හිතෙන් දන්නෝ මේ කාර් එකට විදින්න එන්නේ කියලා. ඔබ බයයිද? කෝතයා වගේ ඉන්නේ. අඩෝ ලැම්බෝගිනියක් පැද්දමද කොහෙද බං? ලැම්බෝගිනියක් ඇත්ත ජීවිතේ පදින්න වෙන්නේත් නැහනේ. මෙහෙමවත් පදිමු ඉතින්. මොනවා කරන්නද? එළියට ඵලයන් ගෝතයා. අපි යන් ඉස්සරහට යාළුවනේ. යාළුවනේ මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ සහයෝගය නම් සුපිරි. එන්න subscribersලා එනවා. ගැම්මක් තමයි. අපි මේක උඩට ගෙනියමු. ලංකාවේ සුපිරිම YouTube gaming channel එකක් කරමු. ඒ වගේම ඔයාලට මං ගානේ surprise එකකුත් තියෙනවා. මං ළඟදි මේක දාන්න. දැනට අපි මේක යවන් දිගට. අඩෝ මේක දොරවලුත් ගැලවෙනවා බං. බාල විදියට හදපු ලැම්බෝගිනියක්ද කොහෙද? අපිට මෙතනින් පන්නන්න තියෙන්නේ යාළුවනේ. දැන් මේකේ කොනක් හොයා ගන්න ඕන උඩට නගින්න. ලේසි වැඩ නෙවෙයි මේවා. මේකේ කොනක් කොහෙද බං? කොනකින් එපයි කමන්නේ. අපි අර ඈත පේන එකට නගිමු. අඩෝ මේක කන්ට්‍රෝල් නැතුව යනවා බං. හරි අපි යමු. ලැම්බෝගිනිය ඇත්තටම බං මෙහෙමද? මන් දන්නේ නැති නිසා අහන්නේ. අපි පැදලම නෑනේ ලැම්බෝගිනි. මේකින් ගහුවොත් මිසක්. අපි 3 wheel තමයි සාමාන්‍යයෙන් පදින්නේ. මේක උඩට යම් බලන්න. අඩෝ දොරවලුත් තරනවා අයියේ ඉට් එක වගේ. පිරිවස් එකට ගිහින් කපාරෙමු යාළුවනේ. මොකද වෙන්නේ බලන්න. මොකද වෙන්නේ කොළඹ? පුංචි මලිත්. සීන් එකේ දින්නේ ඔයාලා. මම මෝඩෙක් ඔය කියවනවා කියලා හිතන්න එපා යාළුවනේ. මේ මගේ විදිය ගණන් ගන්න එපා. කට තියෙන කතා කරන්නනේ බා. මොකටද බය වෙන්නේ? අපි යමන් දැන් කෙලගෙන යමු. මොකද වෙන්නේ බලන්න. අපි අනිත් පැත්ත අඩෝ අනිත් පැත්ත හරන. අඩෝ අන්තිම ටික දොරකුත් ගැලවුණා. කමන්නේ. මේකෙන්වත් පන්නමු. අඩෝ අනිත් පැත්ත. මේ පෙල්ලුණා යාළුවනේ. කාර් ලැම්බෝගිනිය පෙල්ලුණා.
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේකේ පෙල්ලුණාට පස්සේ කරන්න දෙයක් නැහැනේ. බහැලා යන්න තියෙන්නේ. දැන් අපිට වෙන රථයක් හොයාගන්න වෙනවා යාළුවනේ. අපිට රථ ගාය වගේ එකකාගේ වාහන උස්සනවා. අපි බයික් එකක්වත් උස්සන්න බලමු. ඈත මට පේනවා මොකක් හරි අමුතු බයික් එකක්. ටිකක් දිග එකක්. චොපර් මොඩල් එකේ එකක්ද මන් දන්නේ නැහැ. මට අදාළත් නැහැ. මොන මගුලක්ද මේ? අමුතු බයික් එකක්. මේ ඉන්දියන් බයික් නේ බං, අපි දන්නේ නැහැ නම. මූ බහින්නෙත් නෑ. මම මෙච්චර ගහනවා මූට. බයික් එකත් එක්ක මූ පැත්තට යනවා. වැඩක් නෑ මූට. ඔච්චර ගැහුවත් ඔච්චර තමයි. මූ බයික් එක දෙන්නේ නෑ යාළුවනේ. අපිට හිත හදාගන්න වෙනවා. දීපන් බයික් එක පොඩ්ඩකට. කඩන්න නැහැ. ඕක අතන උඩින් පන්නලා දෙන්න. තාත්තට වෙඩි තියන්න. ස්නයිපර් එකක් ගත්තා යාළුවනේ. මට මොන වෙයිද දන්නේ නැහැ තිබ්බට පස්සේ. ස්ලෝ වුණානේ යාළුවනේ. අඩෝ මම උඩ ස්ලෝ වුණානේ බා. මට තේරෙන්නේ නැහැ මේ ගේම් එක නේද. ටිකක් මොංගල් වෙනවා මේ ගේම් එක ගහද්දි. යාළුවනේ. ඌ මැරුණා හැබැයි. බයික් එක තියෙනවා. බයික් එකයි මට පදින්න දෙන්නේ නැත්තේ. පිස්සුවනේ. අපි කාර් එකක් හොයාගමු. මේ බයික් මගුල් වැඩන්නේ. අර යන්නේ බයික් එක. බයික් යාළු කාර් එකක්. ඉඳපන් මේකට වෙඩි තියන්න. අර නවත්තපන්. වෙඩි නොවදින එකක් ඈ. මොන මගුලක්ද? මට ওই කාර් එක දීලා ඵලයක්. ඉක්මන් කරපන්. යකෝ නැවතියන්. තෝ අද අල්ලගෙනමයි මම පස්ස බලන්නේ. මෝඩ මූසලයා. අඩෝ නැවතියන්. අඩෝ මං කොහමද බං කාර් එකක් එක්ක දුවන්නේ? මේ පාරේ දිගට ගියොත් මොකක් වෙයිද දන්නේ නැහැ නේද යාළුවනේ. මේ ගේම් එකේ සිමියුලේෂන් එක නම් දිගයි හැබැයි. කමන්නේ මේ පැත්තට එන කාර් එක අපි අල්ලගමු. කොළ පාට ලැම්බෝගිනියක් ආයි. එකම නේ බං. අපිරිය එකම ගෙදරින් කද්දි. කමන්නේ. මොකක් හරි නේ වාහනයක් බහැපන් එළිය. මේ හැම වාහනය ඇතුළෙම ඉන්නේ එකම එකහ බං. ගොප්පිය. පොඩ්ඩක් ස්පීඩ් අල්ලලා යන්න යාළුවනේ. කෙලගෙන යනවා. මන් දන්නේ නැහැ කොහේ වත්ත ගනීද කියලා. උන්ට පිස්සු වගේ වාහනේද. අපි පන්නනවා යාළුවනේ. මේ සැරේ නම් කඩාගෙන යනවා. සැරේ නම් අඩ ඔන්න ඕකනේ. හරි. ඒ කාර් එකත් ඉවරයි. ස්පයිඩර් මෑන් වගේ බං. කාර් එක ඇදිලා තියෙනවා. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව යනවා. හරි අපි වෙන එක ගියා. මෙතනින් පන්න. මෙතනින්. අඩෝ උසමති වුණා බං ජම්ප් එක. අපි ආයි ජම්ප් එක දාමු. කමන්නේ. මොකද වෙන්නේ බලන්න. අද නම් පන්නනවා මම මේක උඩින්. මොකද වෙන්නේ බලන්න. අඩෝ ආයි උසමති වුණා. ඒ පාර නම් කොහොමද මදි කියලා මන් දන්නවා. කමන්නේ. මං උත්සාහය අතාරින්නේ. මම ආයි කරනවා. ඉඳපන්. මේ සැරේ නම් පන්නනවා යාළුවනේ. පන්නන්න කලින් මට පැන්නේ. හරි මේ සැරේ නම් යනවා යාළුවනේ. ඔන්න බලන්න. කඩාගෙන ඉඳගෙන යනවා. අඩෝ මොකක්ද ඒ උනේ? කාර් එක ගියානේ මාව දාලා. වෙන එකක් අල්ලගමු. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි. මේක ලොරියක් විතර එකක් නැද්ද දන්නේ. ලොරි පන්නන්න බෑනේ. බයික් නම් පුළුවන් හැබැයි. කමන්නේ අපි try කරමු. ඈත නිකන් බං කැම්ප් එකක් වගේ මට පේනවා. මේ KTM එක යන්නේ
නෑ ඒක යන්නේ හරහට. පොඩ්ඩක් ලං කරලා බලමු එතනට. එතනට යන්න බෑන් ඩූ නොට් එන්ට්‍රි වගේ සීන් අම්මට සිරි. පොලිස් කාරයෙක්නේ. අඩෝ වෙඩි තියනවා පැනලා දිව්වනම් හරි. ෂික්. ස්නයිපර් එකෙන් තියන්නත් තිබ්බ උඩ. අපරාධේ. කමන්නේ. පියන්. කමන්නේ. කවුද බං එක් කියන්නේ මට නවත් අතක. පූන් සතා. ඌ සීන් එකෙත් දන්නේ නැහැ. අපි යන්න අර කෙවත් නගිමු යාළුවනේ. මෙහෙම දුවන එක නම් මට එච්චර අල්ලන්නේ. බයික් එකකට නැගගත්තා නම් හරි අරක සික්කරෝ මට නගින්න දුන්නේ නැහැ. සික්. බව්වෙකුත් කෑ ගහනවා එහෙම. La. පටසේ දැන් මේ ගුඩ නගින්නත් එපා. මොට්ටය වගේ ආවට. අඩෝ දැන් මොකද්ද පන්නන්නේ? මම පන්නනවා අහන්නේ නෑනේ. මම හරි පන්නනවා. මම හරි පයින්නවා මෙතන උඩට ගිහිල්ලා යාළුවනේ. මෙතන දැන් යන්න එපා. මම මේ ටික පොඩ්ඩක් ස්කිප් කරනවා. හරි යාළුවනේ අපි ෆයිනලි උඩට ආවා. උඩට ආවට මම සිවිල් පිට තමයි ආවේ. වාහනයක් අරන් එන්න බැරි වුණා. මම ඉතින් මොනවා කරන්නද? රටේ තත්ත්වෙයි මගේ තත්ත්වෙයි හෙන ගැහිලා තියෙන නිසා මට වාහනයක් ගන්නවත් කමක් නැහැ. මම ඉතින් මෙතනින් පැනලා මැරෙනවා. මේ පැත්ත නෙවෙයි අට ඉතින් අර පැත්ත. වැරදි පැත්තට ආවේ. එහෙම තමයි කොල්ලොන්ට වරදිනවා බං. කොල්ලොන්ට වරදිනවා. අපි බලමු මෙතනින් පැන්නොත් මූට මොකක් වෙයිද කියලා. උගේ කලිසමේ හැටි නේ බං. මටත් ගන්න ඕන මෙහෙම කලිසමක්. දැන් අර අමුතු කලිසමක් තියෙන්නේ බං. සරමක් වගේ කැටයමක් දාපු. එහෙම එකක් ගන්න ඕන. සල්ලි නැති කේස් එක තියෙන්නේ. දුප්පත්කම. බලට නම් මොකෝ. ඩේටා දාගත්තා. වීඩියෝ එකක් බැලුවා. අඩෝ එහා පැත්තේ මොනවද දන්නේ තියෙන්නේ. බිමනේ තියෙන්නේ. ෆ්ලෝ එක තියෙන්නේ යාළුවනේ. ෆ්ලෝ එක. මම මෙතනින් පයින්නද? මෙහෙම පැනලා තේරුමක් නැහැ නේ බං. මෙතන view එක බලන්න ඕනේ මෙන්න මේ ඇන්ගල් එකෙන්. මට ඕනේ චූබර හැදෙන බලද්දි. VR box එකක් දාන් බලන්න ඕනේ මෙතන. කමන්නේ. අපි උඩින්ම පයිමුකෝ. මෙච්චර උඩට ආපු එකේ. ඉතුරු ටිකක් නැගලම පයිමු. මේවා මට හිතෙන බයික් එකකින් තමයි. මෙතනින් බං කාර් එකකට පුළුවන් හැබැයි. මෙතනින් පැන්නම හැබැයි මැරෙන්න ඕනේ. මේ මිනිහා පැන්නම මැරෙනවා. කාර් එකක් පැන්නම කොහොමද මැරෙන්නේ? මට හිතෙන්නේ එහා පැත්තේ ඇති බං ට්‍රැක් එකේ ඉතුරු ටික. මෙහෙම උඩට පන්නලා එහා පැත්තේ අර ඈත පේන එකේ ඈත පේන එකට සෙට් වෙන්න තියෙන්නේ. අපි එහෙනම් යනවා යාළුවනේ. ගුණබුස. ඩෝ මම මෙතනින් පැන්න. BS යාළුවනේ. අපේ කතාව එතනින් අවසන්. බයි. අපි කැපෙනවා එහෙනම්. ගුණබුස.